සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාරාංශයේ තියෙන විශේෂම අංගය වන පංචකර්ම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳවයි. පංචකර්ම කියන්නේ පංච කියන්නේ පහයි, කර්ම කියන්නේ ප්‍රතිකාර. පස් ආකාරයකට කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්. මේ අපේ ශරීරයේ ගොඩ නැගිලා තියෙන්නේ වාත පිත්ත කප කියන ත්‍රිදෝෂත් සප්ත ධාතුත් එක් වෙලා මෙම රෝග අවස්ථාව කියන්නේ මෙම ත්‍රිදෝෂත් සප්ත ධාතුන්ගේ සමතුලිතතාවය වෙනස් වෙලා යම් යම් රෝග හේතු නිසා ශරීරයේ රෝගයටපත් වෙනවා. එතකොට මේ රෝග අවස්ථාවක් ඇති වුනහම සාමාන්‍ය චරිත තමයි ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම. මේ ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගයේ සුව වුණත් නැවත වරින් වර ඇති වෙන්න පුළුවන්. රෝගයේ කාලීන දීර්ඝ කාලීන වල්ලා හිටින්න පුළුවන්. මේ හේතු නිසා කලක් පවතින රෝග ඖෂධ මගින් සුව නොවන විට වෙනත් අවස්ථාවකට යොමු වෙන්න වෙනවා. එම අවස්ථාව තමයි මේ පංචකර්ම ප්‍රතිකාර යොදන අවස්ථාව. රෝග සුව නොවෙනවා නම් ඒ රෝගේ ජය ගැනීම සඳහා ශරීරය තුල තියෙන රෝගකාරක හේතුන් ශෝධනය කර ඉවත් කරන්න ඕනේ. ඒ ශෝධනය කර ඉවත් කිරීමේ ක්‍රම පහට තමයි පංචකර්ම ප්‍රතිකාර කියලා කියන්නේ. පංචකර්ම ප්‍රතිකාරය කියන්නේ ශරීරයේ ශෝධනය කරන ක්‍රම විදි පහක්. එතකොට මේ පිරිසුදු කරන ක්‍රම පහ තමයි නශ්‍ය කර්මය, විරේචන කර්මය, වමන කර්මය, රක්ත මෝක්ෂණය, වස්ති කර්මය කියන මේ ප්‍රතිකාර ක්‍රම පහක්. මේවා යොදන්නේ ඒ ශාරීරික රෝග තත්ත්වය අනුව සුදුසු රෝගීන්ට ඒ ගැළපෙන ප්‍රතිකාර ක්‍රමය තෝරලයි. එතකොට නශ්‍ය කර්මය සාමාන්‍යයෙන් සෙම ප්‍රධාන රෝගවලට නාශය ආශ්‍රය කරගෙන යොදනවා. වමන කර්මය සෙම ප්‍රධාන රෝගවලට මුඛය ආශ්‍රය කරගෙන යොදනවා. වස්ති කර්මය වාතය ප්‍රධාන රෝගවලට ගුද මාර්ගය ආශ්‍රය කරගෙන යොදනවා. රක්ත මෝක්ෂණය බාහිරින් කරන ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් අපවිත්‍ර වූ රුධිරය ඉවත් කිරීම සඳහා යොදන ප්‍රතිකාර ක්‍රමයක්. ඒතර මේ පහ සියලුම මේ අංග පහම හැම රෝගීන්ටම අවශ්‍ය නැහැ. රෝගයට අදාළව සුදුසුකම් ලැබපු රෝගීන්ට පමණයි මේ ප්‍රතිකාර ක්‍රම යොදන්නේ. ඒ වගේම ශරීර සෞඛ්‍ය ආරක්ෂාව සඳහා දීර්ඝ ජීවිතයක් සඳහාද නිරෝගී අයටත් පංචකර්ම ප්‍රතිකාරය යොදන්න පුළුවන්.